ඔව් කන්තලේ මේ කතා කරන්නේ කොවිතෙන් කරන අපි කුඹුරු කරන්නේ. ඉතින් මේ පාරේ වී දාගෙන රඟලන්නේ වී වලට මිලක් නැහැ. ඇත්තම ආණ්ඩුවෙන් අපි ඉල්ලන්නේ වී මිල. 130ක් 25 30ක්වත් වී මිටියකට අපිට ලැබෙන කිලෝ එකකට ලැබෙන්න ඕන. මේ බලන්න වැස්සට අහුවෙලා. ඒ තරම් විනාශ වෙලා තියෙන්නේ. විනාශ වෙලා දැන් වේල ගන්න විදියක් නැහැ. වී ගන්න කෙනෙක් නැහැ. රජේ මනින්නේ නැහැ. වේල ගන්න විදියක් නැහැ. ඉතින් ඒ නිසා අපි රජයෙන් ඉල්ලන්නේ බලධාරීන් ඉල්ලන්නේ වී මිලක් දෙන්න. දැන් මිල කීයක් යනවද? මිල දණ්ඩකින් 5800යි මිටිය 68 මිටිය. දැන් ගිය සැරේ මේ සැරේ මොකද වෙනස? මේ සැරේ ගොඩක් මිල අඩු වෙලා ගිය පාරත් අඩුයි මේ සැරේ ඊට වැඩිය අඩු වෙලා. සබා ධර්මයේ වැස්සෙන් හානි කරලා තියෙනවා. ඉතින් අපි ඉල්ලන්නේ මිල. මචින්ත කන්තලේ ගොවි සංවිධානය මේ වන විට අපි කන්තලේ තල්ගස්ව ප්‍රදේශයේ මේ වනට ගොවිතැන් කටයුතු කරලා ගොවිතැන්පත් කැපීම් කටයුතු ආහාර කරලා තියෙනවා. එතකොට මේ වෙන විට මේ තියෙන කාලගුණෙත් එක්ක අපිට මේ වී ටික වේල ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ පාලන මිලක් යටතේ හරි විදියට ගොවි මහතාගෙන් වී අලෙවි කරා නම් මේ වෙන විට අපිට මේ වී වේලන්න තත්ත්වයක් උදා වෙන්නේ නැහැ. නැත්තම් අපි මේ වී අත්තමයි රජයේ අනුමතය යටතේ මේ රජයට මේ වී ටිකක් දෙන්න පොරොන්දු වෙන පරිදි මේ රජයට මේ වී ටික දෙන්න අපි ලැහැත් වෙනවා. ඒ වුණාට රජයේ මේ යන පාලන මිලත් එක්ක අපිට මේ වී ටික රජයට දෙන්න බෑ. මොකද අපිට ගොවිතැන්පත් කර ගැනීමට ගිය වියදමවත් අන්තිමේදී මේ වී ටිකෙන් අපිට ගන්න වෙන්නේ නැහැ. ඒක නිසා තමයි මේ වී වියලීමේ කටයුතු සිදු කරන්නේ. මම කියන්නේ ඉස්සරහටත් පාලකීන්ට මේ අදාළ බලධාරීන් මේ සම්බන්ධව ක්‍රියා කරලා මේ රජයේ පාලන මිලක් යටතේ සාමාන්‍ය ගොවියට සාධාරණයක් වෙන පරිදි මේ විය අලෙවි ලිවි ලබා ගැනීම කටයුතු සිදු කරන කියලා මම ඉල්ලා සිටිනවා. මම අයියේ මං කන්තලේ මං ලාල් ප්‍රේමසිරි මගේ නම මගේ මේ තල්ගස්සව කුයායේ මේ ගහපු වැඩ කරපු කුඹුරු මේ වගේ මේ අස්සන්නේ එහෙමනම් මේ පාර ටිකක් අඩුයි. මොකද අර මේ කහපාට ලෙඩක් හැදිච්ච නිසා මේ ඒ වුණත් ඉතින් අපිට ඒ ගත් එකවත් ඉතින් හරියට මේ වේලගෙන කරගෙන තියාගන්න විදිහක් නැහැ මේ මොකද මේ වැස්සත් එක්ක හරි අමාරු වුණා. ඒ වගේම දැනට තියෙන වී මිලත් අඩුයි. ඒ නිසා අපි මේ වී දැනට මේ විකුණන්නේ නැහැ. මොකද රජයෙන් අපිට සහනයක් දෙනවා නම් මේක හරි මිලක් දාලා අපි ඉතින් අපේ වී දෙන්නේ රජයට තමයි. මොකද මේ අපිට වී තියෙනවා මේ ඒ වගේම අපි කුඹුරු ටික වැඩිපුර කරනවා. ඒ හින්දා අපි රජයට වී දෙනවා අපිට හරියට සහන මිලක් දාලා දෙනවා නම්. එතන මට කියන්න තියෙන අනිත් ගොයියන්ටත් කියන්න තියෙන්නේ හරියට මිලක් තියෙනවා නම් රජයට වී ටික දෙන්න කියලා.